කොහොම ගියද අයියා? මෙයා මල්ලි ගෙඩි දෙකක් ගත්තාම එකක් නොමලේ හම්බ වෙනවා. ඔව්. පොන්චි කිලෝ එක 250 කිලෝ එක. කිලෝ දෙකක් ගත්තොත් කිලෝ එකක් නොමලේ හම්බ වෙනවා. අද විශේෂ ඔෆර් එකක්. අද ඔව්. කුලමින් කහ. එහෙනම් මදුර දාන්න. Hi guys, කොහොමද? අද අපේ ෆැමිලි ට්‍රිප් එක අපි දැන් යන ගමන් තමයි ඉන්නේ. හැබැයි ඔයගලන්ට අපි කොහෙද යන්නේ කියලා ගියාම බලමු. අපි ආවේ පාන්දරනේ. ඉතින් කට්ටිය හැමෝටම දැන් බඩගිනි වෙලා තමයි තියෙන්නේ. අපි දැන් කන්න නැවැත්තුවා. මගින් ඉතින් පාන් ගත්තා. අපි සීන් සම්බෝල පරිප්පුවේම හදාගෙන ආවා. දැන් මෙතන අපේ ගෙදර කට්ටිය ඔක්කොම කන ගමන් තමයි ඉන්නේ. යාළුවනේ මේ තන පොඩි කියලා දන්නවද? දැන් ඉන්නේ ඇත්තටම අපතලේ view point එකේ. හිතන හරිම ලස්සනයි. බලන්න ඔයගොල්ලෝ ආයතන මාර දර්ශනයක් තමයි තියෙන්නේ. මට හිතා ගන්න බෑ මේ කඳු. මේ වගේම හැබැයි අද හොඳට අවුව තියෙනවා. මේ වෙනදට නම් මේක නිදිමෙන් වැහිලා තියෙන්නේ. අද නිදිමෙන් වැහිලත් නෑ. අද හොඳටම පැහැදිලිව පේනවා. රසයි. ප්‍රභා බඩිනු කනවා. ප්‍රභා රසයිද? මරු ඈ. ඕනද? ඔව් තනියෙන් කනවා ඉතින් අහන්නේවත් නැහැ. පොඩ්ඩක් දෙන්න පස්සේ. යාළුවනේ මේ ඕගොල්ලොත් ඇවිල්ලා නැත්තම් අපුදලේ view point එකට අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න නේ. ඔව් එතන මේ හරිම ලස්සනයි. ඒ වගේම තමයි මට මේ බැලුණු කල්කුත් හම්බුණා. අපි පොඩ්ඩක් කකාදම ඉන්නේ. මේ මෙතන ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම ඒගොල්ලෝ හරියට enjoy කරනවා. එන්න වෙලාවක ඇවිල්ලා බලන්න. අපුදලේ හරිම ලස්සනයි. යන් එහෙනම් අපිත් එක්ක ඉස්සරහට ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. හපුතලේ view point එක බලලා අපි කෙලින්ම ආවේ එඩිසන් බංගලෝ එක බලන්න. එඩිසන් බංගලෝ එක ගැන සම්පූර්ණ වීඩියෝ එකක් අපේ page එකේ තියෙනවා. ඔයගලන්ට ඒකෙන් වැඩිදුර විස්තර එඩිසන් බංගලෝ එක ගැන දැනගන්න පුළුවන්. Hi guys, කොහොමද? අපිට ඇත්තටම මේ දැන් අපි දැන් මේ කන්න නවත්තලා හිටියේ. හරිද? අපිට නිකන් ඇත්තටම ලස්සන කඩයක් හම්බුණා. මේ අක්කලා හරිම මේ හරි කරුණාවන්තයි. හරිද? මේ ඕගොල්ලොත් එනවා නම්
ඔය දැක්කේ වැලිමඩ දිවිකට වෙල බණ්ඩාරවැල පාර. පාරේ බණ්ඩාරවැල සිට කිලෝමීටර් 20ක් 22ක් දුර. ඒ කියන්නේ මොන පැත්තට දක්වන එක තියෙන්නේ? වැලිමඩ පැත්තට. වැලිමඩ පැත්තට. ඕගොල්ලෝ බෝම්බුරුවැල්ල ඒ කොහේ හරි යනවා නම් වැලිමඩ පැත්තට එනවා නම් මේ කඩෙන් කන්න අනිවාර්යෙන් අමතක කරන්න එපා. අපි දවල්ට බත් කාලා ඊට පස්සේ මුලින්ම ගියේ බෝඹුරුවැල්ල බලන්න. බෝඹුරුවැල්ල ගැන වීඩියෝ එකකුත් මගේ පේජ් එකේ තියෙනවා. ඕගොල්ලන්ට ඒකෙන් වැඩිදුර විස්තර බෝඹුරුවැල්ල ගැන හැම දෙයක්ම දැනගන්නත් පුළුවන්. බෝඹුරුවැල්ල බල්ල එද්දි ගොඩක් රෑ වෙච්ච නිසා අපි ඉන්න තැනට ආවා. ඉතින් එතන අපි පොඩි පාටියක් එහෙම දැම්මා. ඇත්තටම හරිම ෆන්. ගෙදර කට්ටිය සෑහෙන කාලෙකින් තමයි එකතු වුණේ. හැමෝම ඉන්නවා. ඉතින් හැමෝම හොඳට එන්ජොයි කරා ඉතින් ඒ දවස. අපේ ෆැමිලි ට්‍රිප් එකේ දෙවෙනි දවසේ උදේම අපි ගියේ අඹේවැල ෆාම් එක බලන්න. ඇත්තටම මම මේ අඹේවැල ෆාම් එක තියෙන පරිසරයට ඇත්තටම හරිම ආසයි. ඒ වගේම හරිම ලස්සනයි. අඹේවැල ෆාම් එක පිහිටලා තියෙන පැත්ත හරිම සීතලයි. සීතල වැඩිම පැත්තක් කිව්වොත් හරි. ඒ වුණාට අපි ගොඩක් විනෝද වුණා. ඉතින් අඹේවැල ෆාම් එක වටේ ඇවිද්දා. ගොඩක් කට්ටිය ෆොටෝස් ගත්තා. ඒ වගේම අපේ අයත් එක එක පිස්සු කර කර ඉතින් ෆොටෝස් ටිකකුත් ගත්තා. අඹේවැල ගිහිල්ලා ඒ ළඟම තියෙන ස්ට්‍රෝබෙරි ෆාම් එකක් බලලා අපේ කට්ටිය ඉතින් ආපස්සට එනකොට අපිට මේ බෝට්ටුව හම්බුණා. අපි බෝට්ටුවෙන් ගඟ මැදට ගිහිල්ලා තමයි දවල් කෑම ගත්තේ. ඒක නම් වෙනම එක්ස්පීරියන්ස් එකක්. ෆ්‍රෙන්ඩ්ස් කොහොමද ඉතින් ඔන්න අපේ නුවරඑළිය ටුවර් එකේ අපි අද ආවේ මම නම් ආසම දැනට ගෙගරි පාක් එකට. ගෙගරි ලේක් එකට. බලමු ඇතුළට ගිහිල්ලා. හරි ලස්සනයි යා. අයියා මට්ටාද ලස්සනයි. කොහොමද ජෙස්කි රයිඩ් එක? හා? හොඳට ඇඬුවානේ. ඔයගලන්ට මොන වගේ දෙයක්ද දැන්නේ? නෑ. ගියෙත් නෑ. ගියෙත් සුපිරිනේ. සුපිරි ඉතින්. අපිට සුපිරි නැන්ද ඒ? අපිට සුපිරි නේද? හායි කොහොමද? ඔන්න දැන් අපි ගෙගරි පාක් එකේ ගොඩක් දුර ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම මෙතන මේ හංස බෝට්ටු, ජෙස්කි තියෙනවා, ස්පීඩ් බෝට් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඕගලන්ට විනෝද වෙන්න පුළුවන් ඒවා. ඒ වගේම පොඩි පොඩි ගේම්ස් එහෙමත් ප්ලේ කරන්න පුළුවන්. මට නම් ඇත්තටම ඇවිදලා චුට්ටක් මහන්සි. තව තියෙනවා. ඉතින් බලන්න ගොඩක් දේවල් මේ පාක් එකේ ගොඩක් ලොකුයි. ඒ වගේම ඕගලන්ට කැම්ප් බීම ගන්න පුළුවන් ෂොප්ස් එහෙමත් තියෙනවා. අපි දැන් චුට්ටක් ඉතින් ඉස්සරහට ඇවිදගෙන යනවා. තව බලන්න දේවල් ගොඩක් තියෙන හින්දා. යන් ඉස්සරහට ගිහින් ඉතුරු ටිකක් බලමුනේ. ආදරේ ශෂි ප්‍රභා vlogs. ආදරේ ශෂි ප්‍රභාට ගොඩක් ටැලන්ට් ආදරේ. නෑ යාළුවනේ එක පාට මීදුවෙන් වැහුණා ගෙගරි ලේක් එකම. තේරෙනව නේද ඔයගලන්ට? අදුම ලස්සනයි ඒකත්. අපිට දැන් ටිකක් මාන්සි මේ ඇවිදලා යම් බලන්න ඉස්සරහට
ෆොටෝ ගහන එක්කෙනෙක් ඉන්නවා ගිය පාර ඇවිල්ලා අපි ගැහුවා ලස්සන ෆොටෝ එකක් ගහලා දාන්න තමයි හදන්නේ බලමු අපි ගැහුවොත් මේ ෆොටෝ එක ඕගොල්ලන්ටත් පෙන්නන්න ප්‍රවාණ යනවා ඉස්සරහින් පේනවනේ ෆොටෝ ගහන එක්කෙනා හොයාගෙන ගෙගරි ලේක් එකට එනවනම් එන්න ඕන ඇත්තටම හවසරුවක මෙතන හවසට හරිම ලස්සනයි විනාඩියෙන් විනාඩියට ක්ලයිමේට් එකක් චේන්ජ් වෙනවා ඒ වගේම ගොඩක් අය ඇවිල්ලා විනෝද වෙන ඕගලන්ට පේනවා ඇති ගෙගරි පාක් එකේ ගොඩක් දේවල් බැලුවා ඒ වගේම තමයි අපි ඕන ෆොටෝ ෂූට් එකකුත් කරා ඔයාලා මෙතෙන්ට එනවනම් ඇත්තටම මෙතන මේ ගෙගරි ලේක් එකේ තියෙන ෆොටෝග්‍රැෆර් කෙනෙක් එයාට කියලා ඕගොල්ලන්ගේ ලස්සන ෆොටෝස් ටිකක් අරගෙන ඒ වෙලෙම ඕගොල්ලන්ට එක ලොකු කරලා හරි මෙමරිස් එකතු කරගන්න පුළුවන් අතන මෙතෙන්ට ආවම අපි දැන් මේ ෆොටෝස් ටිකක් ගත්තා ඒ ටික දැන් අපි ගන්න යන ගමන් තමයි ඉන්නේ ගෝවා ගියද අයියා මෙයා මල්ලි ගෙඩි දෙකක් ගත්තාම එකක් නොමිලේ හම්බ වෙනවා ඔව් පොන්චි කිලෝ එක 250 කිලෝ එක කිලෝ දෙකක් ගත්තොත් කිලෝ එකක් නොමිලේ හම්බ වෙනවා අද විශේෂ ඔෆර් එකක් අද කොළඹින් එන අයට කොළඹින් එන මේ මොකද්ද මේ හාවන්ට කොළඹ හාවන්ට ඔයගොල්ලොත් ඇවිල්ලා මෙතනින් ගන්න මේ තන නම් දන්නේ නැහැ. තන මොකද්ද කියන්නකෝ? මේ නුවරඑලි පාර නේද? ඔව් නුවරඑලි පාර නුවරේට කිට්ටුවම තමයි මේ මොකද්ද මේකට කියන්නේ? ආලම කියන්න. දන්නේ හැබැයි මෙතන එළවලු මාන ලාභයි ආ. නාංගි බෝංචි කීයද? බෝංචි කී ඈ නංගි බෝංචි බෝංචි එක 80යි. කිලෝ එක කීයද? 80යි. කිලෝ එක 200යි. කිලෝ එක 200යිද? කිලෝ එකක් ගත්තාම එක්ස්ට්‍රා මොනවද දෙන්නේ? දැන් මෙයා නම් කිලෝ එකට 2 ගාන දෙනවනේ. ඔව් ඔයාලා මේ අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න අපේ channel එකේ නම මොකද ශෂි? Life with Sasian Prabha. Sasian Prabha. එහෙනම් අලුත් වීඩියෝ එකකින් නැවත හමුවමු. ගිහින් එන්නම්. bye bye.